ආහා අද සෙනසුරාදා කිරෝ අපි කාටුන් තියනවද කියලා බලමු මොන හරි කනගමම්ම බලමු මේ අපේ යාළුවෝ ටිකනේ මොකද බලන් ඉන්නේ එන්න ඇතුළට හයි සමාවෙන්න කිරා මං හිතන්නේ ඔයාගේ යාළුවෝ ටික පුතේ මොකක්ද සද්දයක් ඇහුනේ පුතේ මොකද්ද මේ ඔයා කරන්න යන්නේ good morning තාත්තේ මයි කිරා යාළුවන්ට එන්න කිව්වා අපිත් එක්ක කාටුන් බලන්න කොහොමද අම්මේ මං හිතුවේ අම්මලා නැගිටින්න පරක්කු වෙයි කියලා බීමත් ඉවරයි බීම ඉවරයි බලන් ඉන්න නැතුව දවල්ට කැම ලෑස්ති කරන්න කිරාගේ යාළුවන්ට ගොඩ බඩගිනි වෙලා වගේ මේ පුතා ඔය වැඩේ හරියන්නේ නැහැ වහාම මේ අයාලේ යන බල්ලන්ව මේ ගෙදරට ගේන එක නවත්තන්න ඕනේ මේක දෙම්ම නවත්තන්න ඕනේ අනේ ඊට පස්සේ බින්කුණ්ඩු හැකරල්ලු අහක යන බල්ලු මෙහෙ ගේන්න බෑ බල්ලොත් බැරිද එතකොට කිරාගේ යාළුවෝ ගැඩවිල්ලු සර්පයෝ උනුත් මෙහාට ගේන්න බෑ හරි මකුළුව ගේන්න බෑ එතකොට මේ ජරා කටුස්සත් ගේන්න බෑ දැන් ඉතින් ඔක්කොම ටික එළියට බලන්නකො පොඩ්ඩ මේගොල්ලන්ට ඩෝංගිය තරම් යන්න මං දන්නා ඔයාගේ ඊතර ගොඩක්ම අමාරුයි කියලා. වයසට ගියාට ඒගොල්ලන්ට මුකුත් තේරෙන්නේ නැහනේ. බල්ලන්ට ඉන්න ඕන බලු යාළුවෝ. එතකොට කොල්ලන්ට ඉන්න ඕන කොළු යාළුවෝ. අම්මයි තාත්තයි දෙන්න නම් ඒගොල්ලන්ගේ යාළුවන්ට ගෙදෙට්ට එන්න කියලා කන්න බොන්න එහෙම දෙනවා. අපි කවුරු හරි එක්කන් ආවම තමයි තරහ එන්නේ. මේ වෙලාවට තමයි ඔක්කොම දමල ගාලා යන්න හිතෙන්නේ. දඟයෝ මොනවද මේ කරන්නේ ළමයෝ මොලයක් නැද්ද මොලේ කොණ්ඩේට බහිලාද මම මේ කිරා එක්ක පොඩි කතාවක් දාගෙන හිටියා බලන්න කෝ ඉන්න ලස්සන විතරක් කොහොම පුදුම වැඩක් නේ දැන් ටිකකට ඉස්සෙල්ලම කූඩුවේ හිටියනේ දඟයෝ මට අද වැඩ ගොඩක් තියෙනවා තනකොළ කපන්න තියෙනවා කැලිච්ච වීදුරු වලට ආපහු වීදුරු දාන්න තියෙනවා වැඩ මහා රාශියයි විල්සන් මාමට කරදර කරන්න එහෙම මේ පැත්ත එන්නේ නැහැ හරි විල්සන් මාමේ කිරා ඔයා කොහෙද ඉන්නේ මට හිතෙන්නේ තනියම ඉන්න බැරුව කොහේ හරි යන්නේ නැති කිරාගේ පාළුවට තව මොකෙක් හරි ගේනවට අම්මයි තාත්තයි කැමති වෙයිද දන්නේ නැහැ මොකෙක්ද ගේන්නේ වඳුරෙක් ඌරෙක් ඌ කොයින්ද ආවේ දඟයෝ මන් දන්නේ නැහැ පොඩ්ඩ හැබැයි දෙන්න ඉන්න විදියට නම් හොඳ ගජේ යාළුවෝ වගේ අර බලන්නකෝ අපි මොකෝමුට කලන්නේ තියාගන්න ඇයි තාත්තා කිව්වේ සත්තු ගේන්න එපා කියලා ඒගොල්ලෝ ගේන්න එපා කිව්වේ බින්කුණ්ඩොයි හැකරැල්ලොයි අහක යන බල්ලොයි ජඩවිලොයි සර්පයොයි මකුළුවොයි එතකොට කටුස්සෝ ඒගොල්ලෝ උරෝ ගේන්න එපා කිව්වේ නෑනේ මෙන්න මේ එන්න පොඩ්ඩ මං අම්මෙන් අහලා එනකන් ඕගොල්ලෝ ඔතනලා ඉන්න බය වෙන්න එපා මම අම්මෙන් අහන්නම් කිරාගේ තනියට ඌරෙක්ව තියාගන්නද කියලා එයා හා කියයි නෑ මං ඔයාලට කොමුටවත් කිව්වනේ ඒක නම් බෑ කියලා පුතා හොඳ ළමයා වගේ මං කියන දේ අහලා ඊට පස්සේ කිසිම සතෙක් මේ ගෙදරට ගේන්න එපා ඌරෙක්ව තියාගන්න බැරිද අනේ මන්ද පුතේ වණ පුදුම කතා තමයි කියන්නේ බෑ ඒකත් බෑ ඌරෙක් ගෙනල්ලා මේ ගෙදරට කොහෙ තියාගන්නද ඇයි තියාගන්න බැරි උට මගේ කාමරේ හිටියා කිනේ පුතේ ඔයා මං කියන දේ අහන්න නැතුව මෙහාට ඌරෙක් ගෙනාවොත් ආයි කොහෙවත් යන්න දෙන්නේ අන්නර මුලට වෙලා තමයි ඉන්න වෙන්නේ තේරුණාද පොඩ්ඩෝ වැඩේ හරියන්නේ නැහැ ඉක්මනට ඌරා එල්ලෙට ගෙනියන්න පොඩ්ඩෝ තාත්තා එනවා හැංගෙන්න මේරි මං පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා එන්න හොඳයි මයිකල් පුතේ පොඩ්ඩක් මෙහාට වෙන්න මගේ කෝට් එක අරගන්න කෝට් එක මේ දවස්වල රස්නේනේ තාත්තේ පුතේ මේ දවස්වල කෝට් එක දාගෙන ගියොත් නිකන් තැම්බෙයි මෙන්න මෙහෙන් ඉන්නවා ගින්න කොහෙද ගින්නක් නෙවෙයි මම මේ මගේ ගිනි නිවන ට්‍රක් එක හෙව්වේ ඔයා දැක්කද මන් දැක්කේ නෑ මොනව කරනවද මන්ද පොඩ්ඩෝ දැන් තමයි වෙලාව පැන ගන්න
කවුරුවත් හොඳ වෙලාවට පේන්නේ නැහැ. ඉක්මනට උඩට යන්න. ඕගොල්ලෝ සද්ද නොකර ඕක ඇතුළට වෙලා ඉන්න. මොනවද මේවා කරන්න හදන්නේ? මං හිතුවේ අත නිවාඩු දවසේ බාත් รู එක ටිකක් සුද්ධ කරන්න. ඔයා මෙතන මොනව කරලාද මන්දා? මං සුද්ධ කරන්නම්. ඔයා සුද්ධ කරනවා? ඔව් කරනවා. හැමදාම ඉතින් අම්මනේ මේක සුද්ධ කරන්නේ. අද මං අම්මට සුද්ධ කරලා දෙන්නම්. හොඳයි පුතා. හැබැයි ලස්සනට වැඩේ කරන්න ඕනේ, හරිද? හරි. දැන් වැඩේ ඉවරයි. දැන් අපි ඌලට මොකද කරන්නේ? ඌව මෙහෙ තියාගන්න බෑනේ. අපි දැන් ඌව ළඟ තැනක නවත්තන්න බලමු. දඟියෝ විල්සන් මාමා කැමති වෙයි දන්නේ ඌලෙක්ව තියාගන්න. නෑ. එයා කැමති වෙන එකක් නෑ. හැබැයි මූ එලවල බෑ පොඩ්ඩෝ. එතකොට කිරාට යාළුවෙක් නැති වෙයි. දඟියෝ විල්සන් නැන්දා මොනෝහලි හදනෝ. මොන හරි රස දෙයක් තමයි හදන්නේ. මෙයා මොනවද දන්නේ කන්නේ. අපෝ පොඩ්ඩෝ වැඩේ වරදින්නයි යන්නේ. මොකද පුතේ? බඩගිනි නම් ඔය කිරි එකක් අරගෙන බොන්න. ඕන්නේ නෑ විල්සන් නැන්දේ. ඕ විල්සන් මාමා. අන්න හරි ආයේ ලෝලු පත්තියට වතුර දානවා පුතේ. විල්සන් මාමේ මං ඔයාට පොඩි බඩුවක් ගෙනාවා. ඔයා මේක දැක්කොත් පුදුම වෙයි. අනේ යනවා දඟේ යන්න. මට ඕන ඇති තෑග්ගක් නෑ. එනවා මෙතන බොරු කියාගෙන. ඌරෙක් අනේ දඟේ ඕක අරගෙන යන්න. මගේ එළවලු පාත්‍රිකෝ කවිනාශ කරයි අරන් යන්න. බෝ මෙයාසයි මගේ එළවලු කොටුවා. ජී විල්සන් මාමේ ඔයාගේ මූණ ලස්සන වෙන්න දේව මඩ ගාගන්නේ. අපේ අම්මා නම් ලස්සන වෙන්න ක්‍රීම් ගාන්නේ. කොහාටද මේ උරු තදියා ගියේ? ඇතුළට ගියේ. ඇතුළට ඌට මොනවත් කරන්න එපා විල්සන් මාමේ. ඌ අපේ කිරාගේ යාළුවා. ඌ හරි අහිංසක ඌරෙක්. ඌ නම් ඌරෙක් නෙමෙයි. ඌට කියන්න නමක් හොයාගන්න ඕන. ඔව්. අනේ මන්දා මාමා කියන එකත් ඇත්ත වගේ. අපා මේ මඩකාරිය උඩට ගිහින් වගේයි. දඟයෝ ඔයාගේ ඌරා මගේ කාමරේ ඉවර කරලා. මගේ නෙවෙයි ඌ කිරාගේ යාළුවෙක්. මූ කොහෙන්ද ආවේ පුතේ? කිරා එක්ක ආවේ. කොහෙන්ද මේ ඌරව හොයාගන්න ඇත්තේ? ඒක තමයි මාත් බැලුවේ. අපි මොගේ අයිතිකාරය කවුද කියලා හොයාගමු. ඒක හොඳයි. අපි ගිහිල්ලා අයිතිකාරය හොයමු. මම බලන්නම් පත්තරේ ඌරෙක් නැති වුණා කියලා දාලා තියෙනවද කියලා. සමාවෙන්න කරදර කරාට ඕගලන්ගේ ඌරෙක් එහෙම නැති වුණාද? ඌරෙක්? සමා වෙන්න නෝනා. වැරදිලාවත් ඔයාගේ ඌර එහෙම නැති වුණාද? අනේ නැහැ. වැඩට ගිහිල්ලානේ. ඇන්දෑවේ 6ට විතර එයි. හලෝ මේ ඌර ඕගොල්ලන්ගේද? අනේ ඔව් කොහෙද හිටියේ? මං ඇහුවේ ඔයාලගේද කියලා. ඔව් මේ අපේ ෆුට්බෝල් ටීම් එකේ ගෝල් කීපර්. ගෝල් කීපර්? ඔව් මෙයා තමයි. ෂා නියම ඌරෙක්නේ. අපේ කිරාටත් හොඳ වැදගත් යාළුවෝ ඉන්නේ. එතකොට මූ කොහොමද එහෙ ගියේ? බලන්නකෝ හිටපු ගමන්නේ පැනලා ගියේ. ටීම් එකේ අනිත් කට්ටිය ඉන්න තැනට මෙයා එක්කන් යන්. අනේ මන්ද ඔයගොල්ලන්ට මේක කරදරයක්ද කියලා. අපෝ කිසිම ප්‍රශ්නයක් නෑ. ඇත්තටම අපිට ඒක ලොකු සතුටක්. මූට එහෙ ඉන්න හොඳ ඉඩේම තියනවද? අපෝ බය වෙන්න දෙයක් නෑ. මූට එහෙ ඕන තරම් අතපය දිගෑරලා ඉන්න ඉඩ තියෙනවා. මටයි කිරාටයි එහෙ ඇවිල්ලා ඕනෙලාවක බලන්න පුළුවන් නේ. බැරි වෙන එකක් නෑ පුතා. එහෙනම් මං හෙටත් එනවා ඊට පහුවෙනිදත් එනවා ඊට පහුවෙනිදත් එනවා ඊට පහුවෙනිදත් එනවා. තව මාසකින් විතර ගියාම මදිද? ඔන්න අපි තැනට ආවා. මෙතන සෑහෙන්න ඉඩ තියෙනවා වගේ නේද? අනේ මන් දන්නේ මයිකල් මහත්තයෝ ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා කො බලමු අපේ ඌරා ඉන්නවද? ඕගොල්ලෝ මූ හොඳට බලා ගන්නව නේද? ඔව් පුතේ මූ විතරක් නෙමෙයි මෙතන ඉන්න අනිත් අයවත් අපි හොඳට බලා ගන්නවා. මෙන්න පුතේ මේ බලන්න. හරි දැක්කද? මෙයා අම්මා කෙනෙක් වෙලා.
දැන් ඉතින් කොහොමවත් මූ අපි ගාව තියාගන්න වෙනවා. ඕනෙම නම් ඉතින් වෙන එකෙන් දෙන්නම්. හරි. ඩොඩෝගේ ගෙදර යන ලැබිච්ච එක ගැන ගොඩක් සතුටු ඇති. ආයෙනම් මං කවදාවත් ඔය වගේ සතුටු ගෙදරට අරන් එන්නේ නැහැ. අන්න හරි පුතේ. එහෙම තමයි ඉන්න ඕනේ. හැබැයි ඉතින් අර වගේ පැටියෙක් ගෙනාවට එච්චර ප්‍රශ්නයක් නෑ නේද? අනේ එපා පුතේ. අලුත් උපන් පැටියෙක් අම්මගෙන් වෙන් කරන එක ලොකු පාවක්. මං දන්නවා අම්මේ. ඒක හොඳයි. ඒකනේ මං ඌරු පැටියෙක් ගේන්න නැතුව එළු පැටියෙක් ගෙනාවේ. හා ඕයි හොඳටම පරක් කරලා දැන් බසය බලන්නේ. ඔන්න අල්ලගන්න තාත්තේ. තාත්තේ බෝල් ගහමුද? අනේ බෑ පුතේ. මට දැන් හොඳටම පරක් වෙලා වැඩට යන්න. ඔන්න ඔය පොඩ්ඩක් සෙල්ලම් කරලා යන්. ඔන්න අල්ලගන්න. අනේ මේ බෑ පුතේ. ඔන්න අල්ලගන්න. බලාගෙන පුතේ. ඔන්න වැටුණින් හය පාරක්. තාත්තා ගියා. ඕක ගැන එච්චර හිතන්න එපා පුතේ. තාත්තට වත් එක සෙල්ලම් කරන්න දෙවි. බොරු කියන්න එපා. අම්මේ තාත්තට මාත් එක්ක සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. හොඳ වෙලාවට පුතා වේලාසලින් නැගිටලා නැහැ. නැත්තම් මේ පත්‍රේ කියවන්න කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේ මොකද්ද? පුතාට කියන්න ඕන මේ රේක් අරන් සෙල්ලම් කරන එක හොඳ නැහැ කියලා. හරි ඉක්මන් කරන්න කිරා. හරි. ඒ මොකද්ද ඒ ගමන? හෝ ඔන්න අපි ලකුණක් ගත්තා. දැන් තාත්තත් බෝලේ අපේ පැත්තෙන් තියලා ලකුණක් ගන්න. බලන්න ඉන්න එපා. ඉක්මන් කරන්න. මං කියන්නද? අපි ටික වෙලාවකට උදේ කෑමට නවත්තමු. කොහොමද මගේ පත්තරේ? මයිකල්, ඔයත් දෙක හැමදාම වැඩ නිසා පුතා ගැන හොයන එක දැන් ටිකක් අඩු වෙලා තියෙන්නේ. නෑ. බලන්න ඔයාට පුතත් එක්ක ටිකක් සෙල්ලම් කරන්නවත් දැන් වෙලාවක් තියෙනවද කියලා. හරි. ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මේරි. ඉන්න. මං අද හොඳ වැඩක් කරනවා. ඔයා දන්නවද? මං අපේ ලොක්කට කතා කරලා කියනවා මං අද එන්නේ නෑ මං නිවාඩුවක් දානවා කියලා. ඒයි පුතේ මෙහාට එන්න. තාත්තා අද වැඩට යන්නේ නෑ. ඇයි තාත්තේ? මොකද අසනීපයක් වත්ද? කො බලන්න උනද කියලා? නෑ පුතේ මට අසනීපයක් නෑ. මං අද නිවාඩුවක් දැම්මා ඔයත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ හින්දා. කොහමද හොඳයිනේ? ඇත්තද? ඒක කොච්චර හොඳද? ඔන්න පුතේ අද ඔයාට කොහේ හරි යන්න ඕනිද? එහෙම නැත්නම් මාළු බාන්න ඕනිද? බෝල ගහන්න ඕනිද? ඕන දෙයකට මම අද ගෙදර ඉන්නවා. හරි ඕන කරන ඔක්කොම ටික ගත්තා. මම ගිහලා කාරකට දාලා එන්න. අනේ මයිකල් මට අමතකුණා. ඔයාට මතක ඇටිව තව වැඩක් කරන්න තියෙනවා. පුතාගේ සපත් දෙකත් හොඳටම කැඩිලා. මතක ඇතු එකක් අරන් දෙන්න. අයියෝ ඕකත් වැඩක්ද? මං යන ගමන් සපත්තු කඩයක් ළඟින් නවත්තලා අලුත් සපත්තු දෙකක් අරන් දෙන්න. විල්සන් මාමේ අද තාත්තා එක්ක දවසක් මම සෙල්ලම් කරන්න යනවා. එද්දි අවස් වෙයි. අනේ අම්මේ ලොකු දෙයක්. එහෙනම් අපි යනවා විල්සන් මාමේ. අද නම් බොහොම හොඳ දවසක් නේද? නිකන් ඉන්නේ පඩිපෙලේ තින්ත ටික ගාමුද? අද දඟයා නැති එකේ ආන්තම් කරදරයක් නැතුව ඉන්න පුළුවන්. ඒ පාර ඔයා ආවද මෙතන චුරු ගන්න. හොඳයි. අද බැරි නම් හෙට කරන්නකෝ. හැබැයි දඟයා හෙට නම් ඉන්නේ. වැඩේ කරන්න හම්බෙන්නේ දන්නේ. නෑ අදම කරමු. හලෝ. පොඩ්ඩක් ඉන්න. මයිකල් මේ ඔයාගේ බොස් කතා කෙරුවා. මොකද්ද මන්ට මැෂින් වගේක් ගෙන අහන්න තියනවා කියලා යන ගමන් එයාපෝට් එකට ගිහින් එන්න කිව්වා. හොඳයි. අපි සපත්තු දෙකත් අරගෙන එයාපෝට් එකටත් ගිහිල්ලා එහෙම්මම අපි කොහේ හරි යමු. කමක් නෑ තාත්තේ. තාත්තට මම කිව්වනේ හැමතැනම ඕවා දාන්න එපා කියලා. දැන් දැක්කනේ වෙච්ච දේ. ඇත්ත පුතා. ඔයා කිව්ව දේ නම් හරියටම හරි. ඔක්කොම ඇත්ත. තාත්තා රෝදි හයි කරනකම් මං යනවා මීමැස්ස වල්ලන්න. කමක් නෑනේ. පොට්ටක් ඉන්න පුතා. තාත්තා පුංචි කාලේදී ඉගෙනගත්ත සෙල්ලමක් දැන් ඔන්න මං ඔයාලට කියලා දෙන්නම් ඈ. පොඩ්ඩක් ඉන්න. ඔයා දන්නවද මෙන්න මේ විදිහට රෙද්දක් අරගෙන ගහයට එලලා පොල්ලක් අරගෙන ගහේ කඳට ගහනකොට මීමැස්සු ටික ඔක්කොම බිම වැටෙනවා. ඒක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඔයා බය වෙන්නේ පුතා කිසි දෙයකට අපි පොඩි කාලේ මේව හොඳට කරලා තියෙනවා. ඔන්න බලන්න. ඔන්න දැන් මං ගහනවා එක සැරයක්. එතකොට ඔන්න මං කිව්ව දේ අහුවේ නෑනේ. බාලා පුතේ දුවන්න. ඉක්මන් කරන්න පුතේ. දුවගෙන එන්න. අන්න නෑ තාත්තේ.
පස්සෙන් එනවා. අපි වතුරට පනිමු. අම්මේ ඇතියන්තම් බේරුණා. තාත්තේ සෙල්ලම් කරන්න ඕනේ වැඩට යන්න. හාපෝ බෑ. හපු මං අද නැවතුනේ ඔයත් එක්ක සෙල්ලම් කරන්නනේ. අන්න පුතේ සේල් එක. අපි ගිහින් බලමු සපත්තු තියෙනවද කියලා. අනේ දංගේ ඔයත් ආවද? අපේ තාත්තා මට පාත්තු දෙකක් අරන් දෙනකෝ හලි සෝක් දෙකක් මෙන්න මේ වගේ දෙකක්. පේනව නේද පොලිම? ඔයා ඔකට සල්ලි දෙන්න යද්දි ලොකු සපත්තු දෙයක් දාන වයසින් දීවි. තෝරගත්තද බබා? ඔව් මට නම් මේ සපත්තු හරියන්නේ නෑ අම්මේ. අපි වෙන දෙකක් ඔයලා බලමුද? පුතේ ඔයගොල්ලෝ ඔහම ඉන්න මම පොඩ්ඩක් අර පැත්තට ගිහිල්ලා එන්නම්. හැමදාම සපත්තු ගන්නෙ නෑනේ. ගන්නවත් වෙලා හොඳම සපත්තු ටිකක් තෝරලා ගන්න ඕනේ. පොඩ්ඩ මං වැඩක් කරන්නද? කෝ බලන්න ඔයාට ඕන සපත්තුවේ සයිස් එක. අනේ දංගේ මේ මෙතන පිස්සු නටන්න හදන්න එපා. අනේ නිකයිනකෝ යන්නකෝ ඔයා. ඔයා බය වෙලානේ. සපත්තු විකුණනයි කියන එක මහ ලොකු වැඩක් නෙවෙයි. මෙන්න මේ මැනලා ඕන කරන සපත්තු කියනවා. මෙන්න මේ කොහොමද බලන්න. මට ඕනේ උඩ පනින්නකොට බම්පෙන දෙකක්. ඔයා හොයන්නේ උඩ පනිනකොට බම්පෙන දෙකක්ද? මං හොයන්නේ මගේ කකුල් දෙකට දැම්මම මාව ලස්සනට පේන දෙකක්. මේක කිව්වට ඔයා තරහා ගන්න එපා මාග්‍රට්. ඔයා දැම්මාම සපත්තු දෙයක් කැත වෙනවා. ඒයි පොඩ්ඩෝ මේකෙන් තමයි හුලං ගහන්නේ. අනේ දංගේ වැඩේට අවුත් වෙන්නේ අනේ. අපෝයි මාවුදියනෝ අනේ දංගේ මෙන්න ගන්න. අනේ දංගේ ගන්න තෝ අනේ මාවුදියනෝ අනේ දංගේ යනවා අනේ දංගේ මං අය ගන්නකෝ. අනේ අම්මේ මොකද අපේ මෙතන උනේ? කවුද මේ සපත්තු වලට ගෑස් ගහගෙන ඉන්නේ? බහින්න ඔතනේ පල්ලහට. දඟලන්න එපා මං ඔය පල්ලෙහාට ගන්නවා. අම්මේ මෙන්න තියෙනවා ලස්සන සපත් දෙකක්. අනේ මගේ සපත් දෙක. කොහොමද පොඩ්ඩෝ ජොලි නේද? ආයිත් හුලං ගහමුද? ඔය කරපු ටික හොඳටම ඇති. සපතෝලි අම්මේ මදයි ඔයින් ගියා. මේ ඔයාගේ පුතාද? පොඩ්ඩක් ඉන්නකෝ ගහන බලන්න. 1500ක සපත්තු පොලිස්, එතකොට 10000ක සපත්තු, 2500ක මේ. තාත්තේ මේ දෙක නම් හරිම ලස්සනයි. ඔයාට මේක ගන්න ගොඩක් සල්ලි ගියාද? සෑහෙන්න වියදම් වුණා නම් තමයි. පුතා දැක්කද අර කණු උඩ තියෙන දේවල්? ඒවා තමයි මම මෙහෙ හදන්නේ. ඉතින් අපි ඒක උඩට යන්කෝ. ඉස්සෙල්ලම ගිහිල්ලා අපි මෙතන බලාගන්න එක්කෙනාව හම්බෙමු. ඊට පස්සේ අපි උඩට යමු. හායි මයිකල් කොහොමද ඔයාගේ උපකරණ ටික? කිසි දෙයකට බය වෙන්න එපා. ඒවා භූමිකම්පාවකටත් ඔරොත්තු දෙනවා කියලා මට විශ්වාසයි. ඒ වුණාට මට ආරංචි වෙලා තියෙන හැටියට නම් ඒවා එච්චර හොඳ බඩු නෙවෙයි. ආපෝ මේ මැස්සොත් එක්ක නම් මොනවත් කරන්න බෑ. ඉන්නකො පාඩමක් උගන්නන්න. එහෙම කියන්න එපා සර්. මම මේවේ ආරක්ෂාව ගැන බොහොම හිතලා මතලා ඔය හදලා තියෙන්නේ. කොහොමද පුතා? අනේ නෙමෙයි ඉලු කරන්නේ ගන්නකෝ අනේ. ඕ ඉක්මනට බිමට දාන්න ඕන. ලොක්කව වැටෙන්න නොදී අල්ල ගන්න ඕනේ. මේක පල්ලයට අදින්න. අයියෝ අපේ තාත්තගේ වැඩ නම් හරිම අන්තිමයි. එයාට බැරි වුණානේ ලොක්කව බේරගන්න. හරි. ඒකනේ සර් මම මුලින්ම අර බලන්න අර මුදුන උනත් ඕන භූමි කම්පාවකට ඔරොත්තු පුතේ ඒක අරකට යන්. සර් මේ දැන් මම කල්පනා කරන්නේ. කොහමද මේ මගේ සපත් දෙක ලස්සනද? මයිකල් මොකද මේ මූණත් මැලවිලා? කියන්න පුතා මොනවා හරි කෙරුවද ඔයාට? ඇති මේවත් ආවා. විල්සන් මාමේ. අන්නර වසවර්තය ඇවිල්ලා දැන් ඉතින් කනක් ඇහිලා ඉවරයි. විල්සන් මාමේ ගෙදර කවුරුත් නැද්ද? මදයි මං අලුතෙන් ගත්ත සපත්තු දෙක පෙන්නන්නයි කියලා ආවා.
අනේ දඟයෝ මොකද්ද මේ කරේ බලන්න මගේ ගේ ඉවරයිනේ මං උදේ ඉඳන් ආපු සීන්ත ටික ඔක්කොම ඉවරයි වාගේ කකුල් වලට බලන්න මේරි අද කරන්න හිටියේ කිසිම දෙයක් කරගන්න බැරි වුණානේ. පුතත් එක්ක සෙල්ලම් කරන්න හිටියේ එකත් හරියටම හරි ගියේ නෑ. පවුල් ළමයට. අනේ දෙවියනේ දෙවියන්ට පින් සිද්ධ වෙන්න ඕන. අද අපි මීමැස්සෝ ඇල්ලුවා, වතුර පීනුවා, අලුතෙන් සපත්තු ගත්තා, තාත්තා වැඩ කරන තැනට ගියා. අද නම් ඇත්තටම සන්තෝෂ දවසක්. අපි එහෙම කිව්වට මිනිහා හුඟක් සතුටුයි වගේ. හෙටත් ඇත්ත එක්ක සෙල්ලම් කරන්න යනවද? ආපෝ බෑ බෑ. හෙට නම් වැඩට යන්න ඕනේ. හරියට මහන්සි. නිදිත් මතයි. good night Michael. Michael?